හලෝ කොහොමද? ඉතින් අපි අද මගේ සංචාරයේ යෙදෙන්නේ කළුපහන ප්‍රදේශයේ තියෙන ලංකාඇල්ල බලන්න යන්න. ඉතින් හරි ලස්සන ප්‍රදේශයකට තමයි අපි යන්නේ. ඉතින් අද මාත් එක්ක යන්න ඉන්නවා. ඔයාලට මතක ඇති අපි වීඩියෝ ඉතින් මම කරන්නේ වෙයි. ඉතින් අනිවාර්යයෙන් මෙයාලා ඉන්නවා. ඔව් රජිත ඊගාවට මෙයා මතක ඇති මෙයා ඉමල්ක රොෂාන් තිසර. ඉතින් අද අපි 5 දෙනා තමයි යන්නේ ලංකාඇල්ල ප්‍රදේශයේ කැම්පින් එකක් කරන්න. ඉතින් හෝටන් දැන්න කැම්පින් එකෙන් පස්සේ අපේ දෙවෙනි කැම්පින් එක තමයි මේ. අපි ඉතින් හොඳ වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙන. අපි ඉස්සරහට යන්. අපි පොඩ්ඩක් බෙලියුල් වලට පොඩ්ඩක් පල්ලෙහෙන් නැවැත්තුවා. පොඩ්ඩක් තේ එකක් දීලා ආප්පයක් කමු. Nah, macam macam ni, ini dua sama dari apa? Jadi rumah mana mana? Ya tu harus boleh rumah. අපි මේ බඹරකන්ද දියැල්ල ගාවට ආවා. එතනින් උඩහට තමයි යන්න තියෙන්නේ ලංකාඇල්ලට. ඉතින් ලංකාඇල්ල මුදුනට යන්න ඕනේ මේ කැම්පින් එක ගහන්න. ඉතින් ගොඩක් රෑ වෙලා තියෙන්නේ. අපි මේ ලංකාඇල්ලට යන්න ටයිම් එක මැදි කරවල වැටුනේ හින්දා අපි ලංකාඇල්ලෙන් උඩහට ආවා මේ වැලිවංගුවට. අපි දැන් එතන තමයි කැම්පින් එක කරන්න හදන්නේ. අපි මේ view එක හෙට උදේට බලලා අපි හෙට උදේ යන් ලංකාඇල්ල බලන්න. අපි ටෙන්ට් එකත් ගහගත්තා. එහා පැත්තේ ටෙන්ට් එකත් ගහලා තියෙන්නේ. රොෂාන් ඒකට බිමට දාන ගමන් තියෙන්නේ. ඉතින් මේ අත්දැකීම විඳගන්න අද වෙලාවට වැස්ස නැහැ. දැන් අපි රැට හදන්නේ නූඩ්ලස් එකක්. ඉතින් අද අපි බලාපොරොත්තුෙන් හිටියේ ලංකාඇල්ල ගාව කැම්පින් එක කරන්න කූඩාරම ගහලා. ඉතින් අර පොඩ්ඩක් රෑ වුණ හින්දා අපිට යන්න බැරි වුණා එතනට. ඉතින් අපි අද මෙතන මේ ඔහියට යන පාර තමයි තියන්නේ. යකාගේ පඩිපෙළ තියෙන මේ පාරෙන් ගිහිල්ලා තමයි යන්න තියන්නේ. දැන් අපි ඉන්නේ වැලි වංගුව කියන ප්‍රදේශයේ. ඉතින් මෙතන ලස්සන view එකක් බලා ගන්න පුළුවන් හෙට උදේට. තිසර අපි හෙට උදේ යමු ලංකාඇල්ල බලන්න. ඕනේ තමයි. ඔව්. ඉතින් අපි කෝකි අද ඉමල්ක ගිය පාර නම් හෝටන් තැන්න කැම්පින් එකේ අපේ මනෝජ් තමයි යුවේ. අද ඉතින් ඉමල්ක තමයි උයන්නේ. චෙෆ්. ඉමල්ක චෙෆ්. රොෂාන් අපිට ආලෝකය ලබා දෙනවා. චෙෆ් බයිකිය. වතුර දාලා. පොඩින්ද වැඩිනේ.
දැන් අපි නූඩල්ස් එකක් හදාගත්තා. දැන් අපි කන්න කියලා හැදුවේ. ඉස්සර කොහමද? අන්න චෙක් කවදිත. චෙක් බම් චෙක් අපි ඉමල් කොහමද? සුපිරියක් බරු මගේ කෑම උදේටත් වගේ ගියන්කෝ යෝගි. නල්ල රසයි. මොනවද ඔය කන්නේ? අපි කන්නේ ඉම්පෝර්ට් නියමයි. එලිෆන්ට් හවුස් කොප්පන මොනවද බිස්කට් ජාතිය? නයිස් මේ මාංචි නයිස් ඉතින් නූඩල්ස් කාලා අපි දැන් නිදාගන්න කියලා හැදුවේ. හරිම හීතලයි. ඉතින් ඔයාලත් එනවා නම් ජැකට් බෙස්සිට් අරගෙන එන්න. ඔන්න අපේ තිසර මල්ලි නම් නිදි බෙස්සිට් එකකුත් අරගෙන ඇවිල්ලා. එහා පැත්තේ ටෙන්ට් එකේ රොෂානෝ ඉමල්කයි මට පිටිපස්සෙන් ඉන්නවා රජිත. අපි හෙට උදේට ලස්සන view එකක් බලාගමු. ඉතින් අපි උදේට හම්බ වෙනකන් good night. හලෝ good morning. ඉතින් ඊරෑ අපි කැම්පින් එක කරේ මෙතන. තාම කට්ටිය නිදි ඇතුලේ. පොඩ්ඩක් ආවා එළියට. හරිම ලස්සන පරිසරයක්. ඉතින් මේක තමයි වැලිවංගෝ කියන්නේ. මෙතන මේ හරි. එතකොට මෙහෙන් තමයි යකාගේ පඩිපෙළට යන්න තියෙන්නේ. මෙහෙන් ඔය හෝටන් තැන්නට ගිය හැකි. රජිත තිසර මේ රජිත අර බලනවා view එක අර මේ අර බලනවා view එක පොඩ්ඩක් නැගිටින්න good morning මේ ලංකාව ඉතින් වැලිවංගුවේ සුන්දරත්වය ඩ්‍රෝන් ෂොට් එකකින් මම ඔයාලට පෙන්නන්නම් බලන්න කොහොමද කියලා.
මේක නම් පිස්සුවක් ඈ. view එක ආයේ කියලා වැඩක් නෑ නියමයි. ඉතින් ඔයාලත් එන්න ඇවිල්ලා මේ අත්දැකීම අනිවාර්යෙන් විඳගන්න. අපි දැන් මෙතන කැම්පින් එක කරා. හැබැයි ඒ ආපු විදිහටම අපි මෙතන පිළිවෙලට තියෙනවා පොලිතින් එහෙම කිසිම දෙයක් දැම්මේ නැහැ. ඉතින් ඔයාලත් ආවොත් අනිවාර්යෙන් පොලිතින් කිසිම දෙයක් දාන්න එපා. පිළිවෙලට තියාගන්න. ඒවා අරන් එන සෑම දෙයක්ම අරන් යන්න. දැන් අපි ගමනාන්තය වන්නේ ලංකෑල්ල බලන්න. ඉතින් අපි පහලට හිමීට ගිහිල්ලා ලංකෑල්ල බලලා එහෙම ওই පල්ලෙහාට යන් අලු පහන පාර දිගේ. මේක වෙනස්ම අත්දැකීමක්. යන්න. මං ඉන්නේ දැන් මේ බඹරකන්ද දියඇල්ල පේන තෙක්මානේ. ඉතින් ලංකාවේ උසම දියඇල්ල බඹරකන්ද දියඇල්ල. ඉතින් අපි මෙතනින් උදේට කාලා මේ බඹරකන්ද දියඇල්ල පාරේ තමයි ලංකාවැල්ලට යන්න තින්නේ. අපි හෙට යන්න. උදෑසන ආහාරය අපි රොටි ඉතින් කට්ට සම්බෝලෙකුත් තියෙනවා අපි කමු. ඉතින් අපිට පොඩි හයික් එකක් තියෙනවා. සුන්දර ගමනාන්තයක්. පරිසරයේ විඳිනා වගේම පරිසරය ආරක්ෂා කරගන්න ඔබේ යුතුකම. අපි යන් ඉස්සරහට. අර ඈතින් පේන මීදුම හරිම ලස්සනයි.
අපි දැන් තමයි ආවේ ලංකාවලට බලන්න කොහොමද කියලා. අපි ලංකැල්ල පහලේ ඉඳලා දැන් යන්නේ ලංකැල්ල මුදුනට. අපි මුදුනට ගිහලා ඩ්‍රෝන් ෂොට් එකක් දාලා බලමු කොහොමද ලංකැල්ලේ තියෙන සුන්දරත්වය. ඉතින් මානම් පොඩ්ඩක් තියෙනවා හිටියට මේට කරගෙන ඉතින් ට්‍රැවලින් නම් ඉතින් පිස්සුවක් තමයි ඉතින්. යන් ඉස්සරහට අපි. කඳු මුදුන් ගස් ගල් පසු කරමින් අර ඈතින් පේන ලංකා ඇල්ල දෙසට අපි ගමන් කරන්නේ. හරිම සුන්දරයි. යා හරි මහන්සි. අපි ලංකැල්ලේ ඉඳන් පල්ලෙහාට ආවා.
දැන් ඉන්නේ බඹර කන්ද ඇල්ල පේන මානේ. ඉතින් අපි මෙතෙන් දවල්ට කෑවා කාලි වෙරලා දැන් අපි මේ යන්න හැදුවේ. ඊයේ අපි කැම්පින් එක කරේ වැලිවංගුව ප්‍රදේශයේ කළුපහන යකාගේ පඩිපෙළ පැත්තෙන් යන්න තියෙන්නේ. ඉතින් ඊට පස්සේ අපි අද උදේ ගියා ලංකැල්ලට. ලංකැල්ලේ ඒ ලස්සන සුන්දරත්වය බලලා අපි පල්ලට ඇවිල්ලා දැන් අපේ සංචාරය අද මෙතනින් නිමා කරනවා. ඉතින් අද මම මෙයාලත් එක තමයි මේ සංචාරේ නිමා කරන්නේ. ඉතින් මට පොඩ්ඩක් කියන්නකෝ අපේ මොකද්ද? රජිත මල්ලි කොහොමද ඔයාට මේ අත්දැකීම? ලස්සන ගමනක් ඉතින් හොඳයි අවුලක් නැහැ. ඉන්න එල්ලවිච් එක සතුටුයි. හරි. රොෂාන් මොකද? ගොඩක් අත්දැකීමක්. වැස්සේ දෙවියන ඒ ගමන ගිහිල්ලා සතුටින් ඉවර කරලා ආය ආවා. ඒ ඉමල්ක මට ඒටි කරනවා කියන්න තියෙන්නේ. වට්ටම සතුටු දවසක් අද. තිසර ඔයාට මොකද හිතෙන්නේ මේ ට්‍රැවල් එක ගැන? අවුලක් නැහැ ඉතින් සතුටුයි. සතුටුයි. ඉතින් වීඩියෝ එක හොඳ නම් subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. ඉතින් ලංකාවේ තවත් සුන්දර ස්ථානයකින් හමු වෙනකන් අපි ගිහින් එන්නම්. goodbye.